එනවත් අද මාත් එක්ක එකතු වෙලා වෙනස්ම විදිහ අත්දැකීමක් බෙදා ගන්න. මගේ channel එකේ මම ගොඩක්ම නොකරපු දෙයක් තමයි මේ වැඩේ. ඉතින් මට හිතුණා අද මගේ මහත්තයා රසමරස කෑමක් මට හදලා දෙනවා. ඉතින් මට මේක මතකයක් විදිහටයි ඔයගොල්ලන් එක බෙදා ගන්නයි මට ආස හිතුණා. ඉතින් මගේ මහත්තයා අද මට හදලා දෙන්නේ රසමරස ඉතාලි කෑමක්. බලමුකෝ කොහොමද ඒක හදන්නේ යා කියලා. ඉස්සෙල්ලාම වාජනයක් ලිපේ තියලා ඒකට මේ අඹරගත්තු ඌරු මස් ටික මෙන්න මේ විදිහට එකතු කරා. ඉතින් ඉස්සෙල්ලාම ඌරු මස් ටික පිසෙන්න ඕන නිසා තමයි මේක මේ විදිහට එකතු කරගත්තේ. ඊට පස්සේ විනාඩියකට විතර පස්සේ සෝදලා පිරිසිදු කරගෙන චූටියට කපාගත්තු බ්‍රොක්කොලිත් මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් මේ වෙනකොට මේ පදෙල්ලාවේ තියෙනවා අඹරගත්තු ඌරු මස් එක්ක බ්‍රොක්කොලි. ඉතින් ඒ දෙක චූටි වෙලාවක් මද ගින්නේ පිස ගන්න තමයි උවමනා වෙලා තියෙන්නේ. ඔගොල්ලන්ට දැන් පේනවනේ විනාඩි ගාණක් ගියායින් පස්සේ මෙන්න මේ විදිහට තමයි බ්‍රොක්කොලි ඌරු මසුයි මද ගින්නේ තැම්බිලා තිබුණේ. ඉතින් ඌරු මස් වල පාටත් වෙනස් වෙලා බ්‍රොක්කොලි වලත් පාට වෙනස් වෙලා ඒ කියන්නේ ඒ දෙක යම් තාක් දුරකට පිසිලා කියන එක තමයි ඒකේ තේරුම. බ්‍රොක්කොලි ඌරු මසුයි මෙන්න මේ විදිහට විනාඩි 5ක් විතර මදගින්නේ පිසගත්තට පස්සේ මෙන්න මේ වෙලාවදී එකතු කරනවා වයිට් වයින් ටිකක්. ඉතින් වයිට් වයින් නම් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් ඒකෙන් අමුතුම රසක් එන නිසා මේ කෑම වේලට වයිට් වයින් ටිකක් එකතු කරා රසය වැඩි කරගන්න හිතාගෙන. බලමුකෝ ඔගොල්ලන්ගේ ගෙවල් වලත් මෙහෙමද මහත්තුරු එක එක කෑම ಜಾති සමහර දවස්වලට හදනවා ඇති නේද? ඉතින් කතාවෙන් මේ එකතු කරගත්තේ කළු පාට ඔලිව් ගෙඩි ටිකකුයි චූටියට කපාගත්තු ලුණු කොළ ටිකකුයි. ඉතින් මේවා තව ලිප ඇවිලෙනවා. ලිප ඔෆ් කරලා නැහැ. ඉතින් ඒවා හැම එකක්ම වැඩි ගින්දරේ නෙමේ බොහොම අඩු ගින්දරකින් මෙන්න මේ විදිහට පිසවෙනවා හිමීට කියන්නේ. දැන් වයිට් වයින් උත් එකතු කරගෙනනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා චූටි ග්‍රේවි ගතියකුත් එක්ක මේවා මේ විදිහට මද ගින්නේ අපි පිස ගන්නවා. ඔන්න ඉතින් ඉතාලියට නැතුවම බැරි චීස් జాතියක්. මේ කළු පාටට තියෙන්නේ ජරාවක් නන් නෙමේ. මේ ගම්බිරිස් ඇට. ඉතින් ඒවා ගම්බිරිස් ඇට දාලා තමයි පදම් කරලා තියෙන්නේ. ඉතාලියේ චීස් වර්ග නම් එමටයිනේ එක එක නම් වලින් එක එක මිල ගණන් යටතේ එක එක රසවලට තියෙනවා. මෙන්න මේ අපි මේ වෙලාවේ පාවිච්චි කරන්නේ තෝම කියන නමින් හැඳින්වෙන චීස් වර්ගය. ඉතින් ඒක චූටි කෑලි වලට කපා ගන්න තමයි අපිට මේ වෙලාවේ ඕමනා. ඉතින් ඒක මේ විදිහට චූටි කෑලි වලට කපාගෙන බලමු අපි ඊට පස්සේ මොකද කරන්න කියලා. චීස් කෑලි නම් කපා ගන්න නියමයක් ප්‍රමිතියක් නැහැ. ඉතින් ඒක චූටි කෑලි වලට කැපෙන්න විතරයි ඕමනා වෙලා තියෙන්නේ. ඒත් එක්කම ඔයගලන්ට මේ දැන් පේන්නේ කළු පාට ඔලිව් ගෙඩි. ඉතින් ඉස්සෙල්ලා අපි එකතු කරගත්තේ මේ ඔලිව් ගෙඩි චූටි කෑලි වලට කපාගෙන. ඉතින් බලමුකෝ මොකද වෙලා තියෙන්නේ කියලා අපේ මිශ්‍රණයට. ඔන්න ඉතින් අපි බලාපොරොත්තු වෙච්ච විදිහට මේ විදිහට පිසිලා තියෙනවා. මොකද මේක 100% පිසිලා නැති වුණත් මොකද ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද මේක මේ විදිහට නෙමෙයි අපි කැමට ගන්නෙ. මේක තව ක්‍රමයකටත් පිසෙනවා. ඉතින් ඒ නිසා මේක මේ අවස්ථාවේ හොඳමයි කියලායි මට නම් හිතෙන්නේ. ඔන්න ඉතින් බලන්නකො මේ මොකද මේ කරන්න කියලා. ඔන්න ඉතින් ගෙදර තිබිච්ච පාන් පිටි ටිකක් මේ විදිහට දැම්මා. ඉතින් ඊට පස්සේ අපි මේ ඩෝ එක නම් ඇත්තටම ගෙදර හදාගත්තේ නැහැ. පාන් පොරණයකින් ගත්තේ. ඒකට කියන්නේ පානේ පාස්තා කියලා. ඉතින් අපි ගත්තු පානේ පාස්තා එක මෙන්න මේ විදිහට තුනී කරගන්න තමයි උවමනා. හැබැයි ඉතින් මමවත් මගේ මහත්තයාවත් මේකට දක්ෂ කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා බොහොම අමාරුවෙන් මෙන්න මේ විදිහට අපි තුනී කරගන්නවා. ඒක ඉතින් ඔයගොල්ලන් එක බෙදා ගන්න සුදුසු තත්ත්වයේ තිබිච්ච නැති නිසා අමාරුවෙන් මෙන්න මේ විදිහට දිග ඇරගෙන
අපි හදපු අර මිශ්‍රණය මෙන්න මේකට මේ විදිහට එකතු කරා. ඉතින් ඕගොල්ලන්ට පේනවනේ බ්‍රොක්කොලි, අඹරගත්තු ඌරු මසුයි, ලූණු කොළයි, ඒත් එකම කළු පාට ඔලිව්යි. තවත් අපි අර චූටියට කපාගත්තු චීසුත් මෙන්න මේ වෙලාවේ ඒ මිශ්‍රණය උඩටම එකතු කරගත්තා. ඉතින් ඕගොල්ලන්ට දැන් පෙනෙයි අපි අර ගෙනාපු පාන් පිටි මිශ්‍රණය කොටස් දෙකකට තමයි වෙන් කරගත්තේ. එක කොටසක් මේ විදිහට අතුරලා මිශ්‍රණය එකතු කරගත්තා. තව කොටසක් ඒ අතුරපු මිශ්‍රණය වහගන්න තමයි ඕනේ. ඉතින් මේ විදිහට ඒ රවුමට හරි කොටුවට හරි තමන් කැමති විදිහකට එන හැඩයකට හදාගෙන ඉතුරු කෑල්ලෙන් මෙන්න මේ විදිහට වහගන්න ඕනේ. හැබැයි ඉතින් වැඩ දන්න අය, මේවට දක්ෂ අය ගොඩාක් ඉතින් ඉන්නවා මේ රට ඇතුලේ වගේම ලෝකෙ හැම තැනකම. ඉතින් අපේ ගෙදර මේවට මගේ මහත්තයා මෙන්න මේ විදිහට තමයි දක්ෂ. හැබැයි ඉතින් එයා වෘත්තීය කෑම හදන කෙනෙක් නොවුනත් බොහොම ආදරයෙන් තමයි මෙන්න මේ රසම රස ඉතාලි කෑම එක මට හදලා දෙන්නේ. මම මේ වෙනකම්ම කිව්වේ නෑනේ මොකද්ද මේ ඉතාලි කෑමට කියන අමුතු නම කියලා. ඒකට කියන්නේ ස්කච්චාතා කියලා. අපි ඉන්න පැත්තේ නම් මේ වගේ ස්කච්චාතා කිලෝ එකක් යුරෝ 15 ඉඳලා තමයි විකුණන්න තියෙන්නේ. මම දන්නේ නෑ ඉතාලිය අනිත් පැතිවල නම් ස්කච්චාතා කිලෝ එකක් කීයද කියන්න. අපි ඉන්න පැත්තේ නම් මෙන්න මේ විදිහට යුරෝ 15ක් විතර තමයි වෙන්නේ කිලෝ එකක්. ඉතින් ඔන්න ඔය විදිහට අමාරුවෙන් අපි අර දිගැරගත්තු කොටස් දෙක මේ විදිහට සූදානම් කරගත්තා. ඔයගොල්ලන්ට පෙවුනානේ ඒක ඇතුලේ තියෙන වාතය එළියට යන්න ගැරුප්පුවෙන් අර විදිහට පොඩි දෙයක් කරා. ඉතින් ඔන්න මම මේ රාජකාරියේදී කරපු එකම කාර්යය තමයි පෝරණය ඔන් කරපු එක. පෝරණය කියන්නේ අවන් එක ඔන් කරපු එක. ඉතින් ඊටු හැම දෙයක්ම කරේ මගේ මහත්තයා තමයි. ඔන්න ඉතින් අපි ඒක අවන් එකට දැම්මා. ඉතින් මේකටත් මං හිතන්නේ විනාඩි 35ක් 40ක් විතර වගේ සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයකින් අපි බේක් කරගත්තා. ඉතින් ඔයගොල්ලන්ට පේනවානේ බොහොම ලස්සනට පාන් එක උඩ කර වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී තමයි අපිට ඒක එළියට ගන්න හොඳම අවස්ථාව. ඕගොල්ලන්ට තව ඉස්සරහට පෙනෙයි අපි දාපු චීස් හොඳට මෙල්ට් වෙලා ඒව බුබුලු එළියට එන්න සූදානම් වෙලා තමයි තියෙන්නේ. ඉතින් බොහොම ලස්සනට ඒක අපිට ඕන විදිහට බේක් වෙලා තිබුණා. ඉතින් බලමුකෝ ඒක කපලත් කොහොමද ඒකේ ලස්සන කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේ නම් ඕගොල්ලන් මාත් එක්ක රැඳිලා ඉන්නම ඕනේ අපිට වෙච්ච අකරතැබ්බේ බලන්න. ඇහුණා නේද උණුවෙන්ම ඒ ස්කච්චාත් එක කපනකොට එන නැවුම් සද්දේ. ඉතින් ඒක බොහොම හොඳට බේක් වෙලා තියෙනවා කියලා තමයි ඒකේ තේරුම. හැබැයි ඉතින් පෙරේතකමට උණුවෙන් මේ විදිහට කපා ගත්තට හැබැයි ඉතින් ඒක ලස්සනට ඕගොල්ලන්ට පෙන්වන්න නම් අපහසුනා. ඒක ගැන බොහොම කනගාටුයි. බලන්නකෝ ඒක උණුවෙන් ඇදලා ගනිද්දී උනේ චුට්ටක් කැලිච්ච එක. හැබැයි ඉතින් බලන්නකෝ මට නම් මේ වෙලාවේ කඩට කෙලක් එනවා. පේන විදිහට චීස් ටිකත් මෙල්ට් වෙලා අර තියෙන එළවලු අතර දැවටිලා බොහොම හොඳට පාන් එකත් බේක් වෙලා තියෙනවා. ඉතින් මේක කෑවේ මම නිසා මේකේ රස නම් උපරිමයයි. ඉතින් මට මගේ මහත්තයාට 100%ක්ම දෙන්න පුළුවන් තත්ත්වයේ තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අන්තිමට මෙන්න මේ විදිහට තමයි මට ඕගොල්ලන්ට ඒක පෙන්වන්න පුළුවන් උනේ. හැබැයි ඉතින් හරිම රසයි. ගොඩක් ස්තුතියි මාත් එක්ක රැඳිලා හිටපු ඕගොල්ලන් හැමෝටම.